3番。店が始まる前のレストランで、男の人とアルバイトの女の人が話しています。アルバイトの女の人は、この後、まず何をしなければなりませんか？アルバイトの女の人は、アルバイトパータイムකරන ගැහැණු කෙනා මෙතැන් සිට මොනවද කළ යුත්තේ කියලා කියන එක තමයි ප්‍රශ්නේ අහන්නේ. පාර්ට් ටයිම් කරන ගැහැණු කෙනා මෙතැන් සිට මොනවද කළ යුත්තේ? ඔක මතක තියාගෙන කන්වර්සේෂන් එකට හොඳින් සවන් දෙන්න. ඒ වගේම කන්වර්සේෂන් එක අහගෙන ඉන්න ගමන් පික්චර්ස් 4 දිහා එහෙම නැත්නම් සෙන්ටෙන්ස් දීලා තියෙනවා නම් වර්ඩ්ස් දීලා තියෙනවා නම් අදාළ උත්තර 4 දිහා පරීක්ෂාවෙන් බලන්න මොන තැනදී මොනවද කියන්නේ කියලා කියන එක එතනින් ඔයාට හරියටම උත්තරේ සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අහක බලන් ඒක අහගෙන ඉඳලා එකපාරට උත්තරේට එනකොටත් ඔයාට සමහර තැන්වලදී මේක පැටලෙන්න පුළුවන්. හරිද? おはようございます。おはよう。早かったね、今日は。はい。今日からアルバイトの時給上がりますから。そうか。それで張り切ってるんだ。床ももう拭いたみたいだね。දැන් මේකේ ඔන්න කියාගෙන යනවා. ඒ ටික අහගෙන ඉන්න සවන් දෙන්න. ඔයාට අදාළ දෙයක් එතනින් කියවෙන්නේ නැත්තම් ඒක කන්ටිනියස්ලි අහගෙන ඉන්න. මෙතන එක තැනකදී කියනවා අපේ ප්‍රශ්නෙට ඕනි දෙයක් මොකක්ද? යුකා. ඒ කියන්නේ බිම මොප් කරලා වගේ, බිම ක්ලීන් කරලා වගේ නේද? බිම ක්ලීන් කරලා තියෙන්නේ කියලා කියන එක දැන්ටමත් ක්ලීන් කරලා තියෙන්නේ කියලා කියන එකෙන් කියනවා. එයාට පේනවා කියලා කියන එක. はい。テーブルも拭きました。 තේබුරුම ෆුකිමාෂ්ටා. ටේබල් එකත් පිහදාලා තියෙන්නේ. එතකොට බිමත් පිහදාලා තියෙන්නේ, ටේබල් එකත් පිහදාලා තියෙන්නේ. そう。じゃあ、今日は窓も拭こうか。 කියෝවා මදොමු ෆුකෝකා. ඒ කියන්නේ අද වින්ඩෝ එකත් පිහිදමු කියලා කියන එකෙන් කියන අද වින්ඩෝ එකත් පිහිදමු. はい。わかりました。あ、そうだ。今日は太田くんが午後からしか来られないんで、悪いけど。トイレの掃除ですね。 වොෂ්රූම් සෝජි කරන්නනේ, වොෂ්රූම් ක්ලීන් කරන්නනේ කියලා අහනවා. ゆうべ太田さんから電話で頼まれました。そう。 එයා කියනවා යූබේ ඊයේ රෑ ඕතා එයාට තනොමර කරාරු. ඒ කියන්නේ රික්වෙස්ට් කරාරු ඒක කරන්න කියලා කියන එකකින්. じゃあ、窓の方が終わったらやっといてね。 අන්න පොයින්ට් එක මොකක්ද? මදොන හෝගා ඔවත්තර යත්තොයිතනේ. මදොන හෝගා ඔවත්තර ෂැටල් එක පිහිදාලා තමයි වොෂ්රූම් එක ක්ලීන් කරන්නේ. වොෂ්රූම් එක පිරිසිදු කරන්නේ. ෂැටල් එක ක්ලීන් කරාට පස්සේ ඒකයි අන්තිම වෙනකම්